හරක් බලන චූටි කොල්ලෙක් අවුරුදු 9ක් විතර ඇති. ඒ කියන්නේ මේ පොඩි පැටව වගේනේ. අවුරුදු 9ක් විතර පොඩි කොල්ලේ කෝටුවක් කඩ ඉන්නකොට මැස්සෙක් ඇවිල්ලා අතේ වැහුවා. අරයා මැස්ස අල්ලගත්තා. අල්ලගෙන රතේ තිබ්බ කෝටුවේ කීරකින් මෑන්න මැස්සට. ඒකල විසිකලා. එච්චරයි. උපනෝපන් ජීවිතේ උලේ ඉඳලා තමයි මැරෙන්නේ. සමහරට ගහකින් වැටෙනවා හරියටම වැටෙන තැන උලක්. එහෙම උලේම ඇනෙනවා. වාහනයකින් ගිහිල්ලත් වැටෙනවා ඒකේ තියෙන බටේක හරි ඇනෙනවා. උලේ ඉඳලා මැරෙනවා. ඉතින් පොඩි එකෙක් නෙමේක කළේ. පොන්චි කියලා නෑ දරුවනේ. කරන්නේ පාපයක් නම් විපාක එනවා. පොන්චි කියලා නෑ. කියන්නේ බොරුවක් නම් විපාක එනවා. පොන්චි කියලා නෑ. කරන්නේ හොරකමක් නම් විපාක එනවා. තව චූටි ළමයි ටිකක් සෙල්ලම් කර හිටියා. ඉන්නකොට තලගුවෙක් ආවා පිටිනියට. පොඩි උන් බෝල ගහන එක පැත්තක තියලා තලගොයා පිටිපස්සේ දෙව්වා. තලගොයා ගිහිල්ලා උඹහකට රිංගුවා. අර පොඩි උන් ටික අර උඹහේ කටවල් වලට ගල් දැම්මා. ඔන්න ඊළඟ සතියේ සෙල්ලම් කරන්න ආවා. එනකොට මේ අයිට මතක් වුණා අපරාධي අපි අරකට ගල් දැම්මනේ අර තලගොයාට මොකක් වෙලාද දන්නේ නැහැ කියලා අර ගල් ටික අයින් කළා. කෝටු දාලා උඩට අරන් ගල් ටික අයින් කළා තලගොයා එයිද කියලා බලන්න. ඒ ළමයි ටික ගියාට පස්සේ තලගොයා ආවා. හැබැයි සතියක් හිර වෙලා. උපනෝපන් ජීවිතේ අනිවාර්යෙන් සතියක් කොහේ හරි හිර වෙනවා යාලා. අපේ ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න දෙද්දී එයාලා මේ ජීවිතේ මහාන වෙලා වැස්සකට ගල් ගුහාවකට ගියා. ළඟ තිබ්බ ගලක් බුරුල් වෙලා ගැලවිලා ඇවිල්ලා අර ගුහාවේ දොර වැහුණා. 7 වෙනි දවසේ ගල අනිත් පැත්තට පෙරළුණා. දොර ඇරුණා. පොඩි උන් ටිකක් කරපු කර්මයක් නේ. මේ කැලණිය එදා මෙතන ඉඳලා මොහොතට යොදුන් ගානක් දුරයි කියනවා. ලංකාව පින්වත් දරුවනේ ඉස්සර තිබ්බේ මීට වැඩිය වෙනස් හැඩයක්. කැලණියේ ඉඳලා මොහොතට ගොඩාක් දුරයි. නමුත් කැලණියේ හිටපු කැලණිතිස්ස රජුරෝ කැලණිතිස්ස මහරහතන් වහන්සේ තෙල් කතාරමේ ඝාතනය කරලා මොහොතට දැම්මා. ඒ කර්මෙන් මොහොත ගොඩ ගලලා මොහොදු ආසන්න ගම්මාන වලින් 12න් 11ක් කෙන ගම්මාන 12ක් තියෙනවා නම් 11ක් මොහොතට යට වුණා. මොහොතට යට වුණා. කර්මය ආපස්සට බලනකොට පුංචි ළමේ හරක් බලන පවුලක ඉපදිලා අම්මා කිව්ව පුතාට පුතේ කිරි හට්ටිය උණු කරපන් කියලා. කිරි මුට්ටිය. දැන් කිරි දෝලා මුට්ටිය උණු කරනවා. පොඩි එකා ඔපෙකින් කාල් ගගා කිරි උතුරයි කියලා ඉනුඩ මැස්සෙක් ඇවිල්ලා වැහුවා. දෙතුන් පාරක් එහෙම කළා ගියේ නෑ නොදකින් තෝ කියලා දැම්මා. මේ පොඩි එක්කෙනාකදී කිරි හට්ටියට දැම්මා. ඒ කර්මය ආවා අරහත්ත්වයටපත් වෙලත් රාජ දණ්ඩන කියන ඒවා කොයිතරම් තිබුණත් රජතුමාගේ හිතට ආවේ තෙල් කටාරමේ තඹපා. ඊට පස්සේ මොහොතට දැම්මා. මැස්සෙක් කිරිහට්ටියකට දාලා තඹපු කර්මය මොහොතක් ගොඩ ගලලා රටක් යට වෙන තැනට එයි කියලා කවුද හිතුවේ? ඒ නිසා අපි අද කරන පුංචි කර්මය අනාගතේ ගොඩාක් අයට විපාක දෙනවා. ඒ නිසා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රාණඝාතය නම් කරන්න එපා.